කොච්චර පන්ති ගියත් කොච්චර උත්සාහ කළත් අපිට ඉංග්‍රීසි මතක හිටින්නේ නැත්තේ ඇයි? අපිට ඉංග්‍රීසි කතා කරන්න බැරි. ඔයා උසස් අධ්‍යාපනය ලැබෙන ශිෂ්‍යයෙක් නම්, වැඩිහිටි ශිෂ්‍යයෙක් නම්, රැකියාවක් සොයන වැඩිහිටියෙක් නම් ඉංග්‍රීසි හොයන්නේ අර පාසල් යන කාලේ අම්මා තාත්තා පන්ති යන්න කියලා බල කරලා පන්තියකට සහභාගී වුණා වගේ නෙමෙයි. දැඩි අවශ්‍යතාවයකින් තමයි පන්තියකට යන්නේ. මේ කොච්චර වොමනාව තිබ්බත් අපිට ඉංග්‍රීසි අල්ලගන්න බැරි ඇයි? මේක අපි සාකච්ඡා කරමු. මෙතෙක් කවදාවත් මේ ගැන නොහිතපු පැත්තකින්. අපි යම් දෙයක් ඉගෙන ගද්දී යම් දෙයක් මතක තියාගද්දී පාවිච්චි කරන්නේ අපේ මොලේ, අපේ හිත, අපේ සිතවිලි. මේ ප්‍රශ්නෙට උත්තර හොයද්දී අපිට මතක හිටින්නේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නෙට උත්තරේ හොයද්දී අපිට චූටි අධ්‍යයනයකට යන්න වෙනවා අපේ මිනිස් මොලේ ගැන, මිනිස් හිත ගැන, අපේ සිතවිලි ගැන. බය වෙන්න එපා. හැම දෙයක්ම ඉතාම සරලව කෙටියෙන් පියවරින් පියවර පැහැදිලි කරනවා. ඔයා හිතන විදිහට අපිට සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතය ඇතුලේ සිතවිලි කීයක් විතර පහළ වෙනවද? දවසකට සිතවිලි කීයක් විතර එක අපි ගනුදෙනු කරනවද? ආසන්න වශයෙන් දවසකට සිතවිලි 50000ත් 70000ත් අතර එක අපි ගනුදෙනු කරනවායි කියලායි සොයා ගැනීම වලින් කියන්නේ. දවසකට සිතවිලි 50000ත් 70000ත් අතර අපේ මොලේ හරහා යනවා. අපි ගනුදෙනු කරනවා. මේක දැනුවත්ව වෙන්න පුළුවන්, නොදැනුවත්ව වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි හැම සිතවිල්ලක් ගැනම දන්නේ නැහැ සමහර වෙලාවට. අපි නිදාගෙන හිටියත් අපේ හිත වැඩ කරනවානේ. එතකොට සිතවිලි ආසන වශයෙන් 50000ක් 70000ක් විතර. මේ සිතවිලි ගත්තාම දැන් අපි මේක තේරුම් ගන්න මෙහිම උදාහරණයක් ගමු. දවසකට වැඩ කරන සිතවිලි 50000ක් 70000ක් විතර කියනවා. අපි මෙහිම පොඩි උපකල්පනයකට ගමු. ඔයා මෙහෙම ඉන්නවා. ඔයාගේ ඉස්සරහා වැලක් තියෙනවා. ඒ වැලේ අපි හිතමු මෙන්න මේ වගේ මේ රෙදියලන හැංගර්ස් හැංගර්ස් 50000ක් 70000ක් විතර එල්ලපු වැලක් නිතරම ඔයාගේ වටේ කැරකෙනවා. ඔයාගේ කෙලින් නෙමෙයි යන්නේ, ඔයාගේ වටේ. ඒ කියන්නේ අපි අද හිතන සිතිවිලි වලින් 90%ට වැඩි සංඛ්‍යාවක් හෙටත් අපි හිතනවලු දැනුවත්ව හෝ නොදැනුවත්ව. ඒ කියන්නේ මේ නිතරම කැරකෙන්නේ අපි හා බැඳිච්ච සිතිවිලි ප්‍රමාණයක්. එතකොට දැන් මෙහෙම සිතවිලි සමූහයක් අපි ඉස්සරහින් යනවා. අපි කියමු මේ හැංගර්ස් කියලා. අපි එක සිතවිල්ලක් අරගෙන ඒක අපි ගාව තියාගන්නවා. ඒකට අපි කියනවා හිතනවා කියලා. මේ සිතවිල්ල අපිත් එක්ක තියාගන්න කාලයට අනුව කොච්චර කාලයක් එකම සිතවිල්ල මත අපි ඉදිරියට යනවද? කොච්චර කාලයක් අපි මේ ගැන කල්පනා කරනවද කියන පදනම මත ස්ට්‍රෙස්, මානසික ආතතිය. අපි අතීතයේ සිද්ධ වෙච්ච දෙයක් පිළිබඳ දුක්බර සිදුවීමක් පිළිබඳ අහිමිවීමක් පිළිබඳ දිගින් දිගටම කල්පනා කරමින් ඉන්නවා. ડિප්‍රෙෂන්. අනාගතයේ සිද්ධ වෙන්න තියෙන දෙයක් ගැන මොකක් හරි දෙයක් පිළිබඳව අනවශ්‍ය ප්‍රමාණයට දිගින් දිගට සැලසුම් කරනවා නම්, හිතනවා නම්, කල්පනා කරනවා නම් ඇන්සයිටි. මේ සිතවිල්ල විදියට අරගෙන තියාගෙන ඉන්නවත් එක්ක ධනාත්මක සිතවිල්ලක්. ඒ කියන්නේ ඔව් මට පුළුවන්. ඔව් මම ජීවිතේ දිනනවා. මම අනිවාර්යයෙන්ම මගේ ඉලක්කයට යනවා. මට මේක කරන්න පුළුවන්මයි කියන සිතුවිලි වෙන්න. අපි ඒකට කියනවා ධනාත්මක සිතුවිලි. ඔප්ටිමිසම්. නැත්නම් positive thinking. ඔයා මේ තියාගෙන ඉන්න සිතුවිල්ල දීර්ඝ කාලීනව ඔයා කල්පනා කරන දේ ඍණාත්මකයි නම් මට මේක කරන්න බෑ. මට මේක ජය ගන්න බෑ. මට අසනීපයි. මට ලෙඩයි. ඒගොල්ලන්ට පුළුවන් වුණාට මට මේක කරන්න බැරි වෙයි. අපි ඒකට කියනවා negative thinking, pessimism. දැන් මේකෙන සිතවිලි තමයි අපේ ජීවිතයේ දුවන්නේ. මේ සිතවිලි තමයි අපේ පාලනය කරන්නේ කියන එක දැනගත්තට පස්සේ අපි මේ සිතවිලි පාලනය කරන්න පොඩි උත්සාහයක් ගන්නවා. ඒ කියන්නේ දවසකට යන 50000ක් 70000ක් විතර සිතවිලි අඩුම තරමේ එක මොහොතකට පොඩි මේ සිතවිලි දුවන එක නතර කරන්න උත්සාහයක් ගන්නවා. අපි ඒකට කියනවා meditation. නැත්නම් භාවනාව. ඒකට තව mindfulness කියලා කියනවා. මේ දැන් ඉන්න තැන පිළිබඳව අවබෝධයෙන් අවධානයෙන් ඉදී
අප ඔය යෝගී ව්‍යායාම හරහා සිත පාලනය කරන්න, සිතවිලි පාලනය කරන්න උත්සාහ කරනවා. මේ හැම දෙයක්ම සිතවිලිත් එක්ක බැඳිච්ච දේවල්. කුඩා දරුවෙක් ගත්තාම මේ දරුවාට කිසිදු පොතක් පතක් පාවිච්චි නොකර ආසන්න වශයෙන් භාෂා 3ක් විතර ඉගෙන ගන්න පුළුවන් කියලා පිළිගැනීමක් තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට පොත්පත් පාවිච්චි කරන්න ඕනේ නැහැ. භාෂා 3ක් කිසිදු උපකාරයක් නැතුව ඇහෙන දේ මතක තියාගෙන කතා කරන්න පටන් ගන්න පුළුවන්. ඒත් වැඩිහිටියෝ වෙච්ච අපිට කොච්චර උත්සාහ කළත් මේ එක භාෂාවක් අල්ලගන්න බෑ. ඒකට පොඩි විද්‍යාත්මක හේතුවක් තියෙනවා. මේව පැහැදිලි කරන්න. දැන් මේ හිත අපි කොටස් දෙකකට බෙදනවා, උඩු හිත සහ යටි හිත කියලා. අපි මෙහෙම උපකල්පනයකට යමු මේ චිත්‍රයෙන්. මේ තියෙන අපි උඩු හිත, මේ තියෙන අපි යටි හිත. උඩු හිතට අපි කියනවා conscious mind කියලා. යටි හිතට අපි කියනවා subconscious mind කියලා. මේකට අපි creative mind එක කියලා කියනවා. මෙයා තමයි මේ ඕමනා කරන දේවල් නිර්මාණය කරන්නේ. මෙයාගේ තමයි නිර්මාණ ටික තියෙන සිතන දේවල්, සැලසුම් හදන දේවල්. මේකට අපි කියනවා habitual mind නැත්නම් program mind කියලා කියනවා. ඒකට හේතුව තමයි මේ යටි හිතට අපි කියනවා subconscious mind නැත්නම් මේකට habitual mind කියලා කියනවා, program mind කියලා කියනවා. එimhe කියන්න හේතුව තමයි දැන් අපි අර මං කියපු සිතිවිල්ලක් ළඟ තියාගෙන ඉන්න කාලය මත මේවා පුරුදු බවටපත් වෙනවනේ. ඒ කියන්නේ ඔයා එක සිතිවිල්ලක් අරගෙන ඒක දීර්ඝ කාලිනව දිගට හිතාගෙන ඉන්න ගියාම මෙන්න මෙතනින් අපි හිතන්න පටන් ගන්නවා උඩු හිතින්. දීර්ඝ කාලිනව මෙවුවා හිතාගෙන යන්න ගියාම මෙවුවත් එක්ක වැඩ කරන්න ගියාම මෙවුවා පුරුදු බවටපත් වෙනවා. එතකොට වැඩිහිටි බවටපත් වෙද්දී අපේ මේ යටි හිත කියන එක සියලු දේවල් ප්‍රෝග්‍රෑම් කරලා ඉවර වෙනවා. කියන්නේ මේකට උවමනා කරන දේවල් ගොඩක් පිරීලා. දවසකට සිතිවිලි 50000ක් 70000ක් විතර එනවනම් මේක ඇතුලේ අපි හැම දවසකම මොනවා හරි පිළිබඳව කල්පනා කරමින් ඉන්නවනම්, මොනවා හරි පිළිබඳව දිගින් දිගටම වැඩ කටයුතු කරමින් ඉන්නවනම් අවුරුදු 15 16 17 18 20 25 ඔහොම පරිණත බවටපත් වෙනකොට අපි මෙන්න මේ ප්‍රෝග්‍රෑම් මයින්ඩ් එක පිරෙන්න පටන් ගන්නවා. කියන්නේ දැන් මේක ඇතුලේ ගොඩක් දේවල් ඇතුල් වෙලා ඉවරයි. පුරුදු ටික ඇතුළු කරලා ඉවරයි. මේකට ආයෙත් අපි පුරුදු ඇතුළු කරන්න, අලුත් දේවල් ඇතුළු කරන්න ගියාම ඊටාම පහසුවෙන් මේවා ඇතුළු කරන්න බෑ. ඒකට හේතුව අපේ ස්ටෝරේජ් එක දැන් පිරීලා තියෙන්නේ. මේක ඇතුලේ ගොඩාක් වැඩ වැඩි. කුඩා දරුවෙක් ගත්තාම මේගොල්ලන්ගේ පුරුදු නැහැනේ. මේගොල්ලන්ට ප්‍රශ්න නැහැ. මේගොල්ලන් කනවා, බොනවා, සෙල්ලම් කරනවා, විනෝදයෙන් ඉන්නවා, අඬනවා. ඒගොල්ලන්ගේ ජීවිතේ එහෙම එකක්. දැන් මේ කුඩා දරුවාගේ ජීවිතයට මොනවා හරි දෙයක් නිතර ඇහෙනකොට, උදාහරණයක් භාෂාවක් කියන්නේ නිතර ඇහෙනකොට මෙයා පුරුද්දක් බවට පත් වෙලා මෙතනට ගියාම මෙහි ප්‍රතික්ෂේප වෙන්න කවුරුත් නැහැනේ. දැන් ඒකට තියෙන හොඳම උදාහරණේනේ ඔය කුඩා දරුවෙක් මොන්ටිසෝරි එකට වගේ ගිහිල්ලා අවුරුදු 3 4 පැටව සමහර වෙලාවට හවස එනකොට ලොකු කවි පාඩම් කරන් ඉන්නේ. අපි ඒකට කියන්නේ learn by heart ඒ කියන්නේ කටපාඩම් කරනවා කියන්නේ. ඒගොල්ලන්ට අමතක වෙන්න ප්‍රශ්න නැහැ. මේ ප්‍රතික්ෂේප වීමක් නැහැ. දාපු ගමන් නිකම්ම මතක හිටිනවා. ඔන්න දැන් ටිකක් අපිට ටික එනවා ට්‍රැක් එකට. අපිට මේ අමතක වෙන්නේ, මතක හිටින්නේ නැත්තේ ඇයි කියන කාරණාව. නතර කරන්න එපා. තාම ඉවර නැහැ. ඉංග්‍රීසි ඉගෙන ගන්න කියලා ඔය පන්ති කීයකට යන්නේ නැද්ද? රැකියාවක් කරන ගමන් ගියා නම් පාසල යන කාලෙත් එහෙමයි. ඊට පස්සේ උත්සාහ කරද්දි, දැන් උත්සාහ කරද්දි පාසල් පන්ති කීයකට අපි යනවද? දැන් මේ පන්තියට ගිහිල්ලා පළවෙනි දවස්, දෙවෙනි දවස්, තුන්වෙනි දවස් යද්දි ගුරුවරයා උගන්වන දේවල් ඉතා හොඳට පැහැදිලි. ඉතා හොඳට තේරෙනවා. ආසාවෙන් පන්තියට යනවා. හැබැයි දවස් 4 5 මාස එකමාර මාස දෙක යද්දි අර මුල තිබිච්ච ප්‍රබෝධය නැති වෙනවා. දැන් ගුරුවරයා උගන්වන දේ තේරෙන්නේ නැහැ වගේ යනවා. භාෂාව සංකීර්ණ වෙනවාද කියන කාරණාවටද දැන් ඉස්සර තිබිච්ච උනන්දුව නැති වෙනවා. ටික දවසක් යද්දී මේක අතහැරලා දාන්න හිතනවා. ඒකටත් හේතුවක් තියෙනවා. ඒකත් අපි හරියටම බලමු. මේක මෙහෙමයි. දැන් ඔයා වාහනයක් පදවන්න පුරුදු වෙනවා කියන්නේ මේක තමයි මේ කාරණාව තේරුම් කරන්න තියෙන සරලම තැන. වාහනයක් පදවන්න පුරුදු වෙනවා කියන්නේ. ඔයා මේ වාහනයට නැගලා පළවෙනි දවසේ ඩ්‍රයිවිං සීට් එකේ වාඩි වෙලා වීල් එකට අත තියපුවාම
ස්ටීරින් වීල් එකට අත තියපුවාම ඔයා කොච්චර බයකින්ද, කොච්චර උනන්දුවකින්ද, කොච්චර අවධානයකින්ද මේ වාහනේ පදවන්න පටන් ගන්නවා. එතකොට ඔයාලට වෙන වැඩ මුකුත් කරන්න බෑ. එතකොට ඔයා තනිකරම වාහනේ තියෙන වින්ඩ් ස්ක්‍රීන් එකෙන් ඉස්සරහා බලාගෙන ඉන්නවා හැර. වාහනේ ඉදිරිය බලනවා හැර වාහනේ පදවන ගමන් අදුම තරමේ පැත්ත බලන්න බෑ. පිටිපස්ස බලන්න බෑ. ෆෝන් එකක් එහෙම ආවට ඒ දිහා නිකන් අතක් දාන්න බෑ. වා සම්පූර්ණම අවධානය තියෙන්නේ වාහනය සම්බන්ධව. වාහනයක් තවම පදවලා නැත්නම් බයිසිකලයක් කියන්න, මෝටර් බයිසිකලයක් කියන්න පළවෙනි දවසේ කොච්චර බයෙන්ද අපි මේ වැඩේ කරන්නේ. එදාට අපි පාවිච්චි කරන්නේ අපේ මෙන්න මේ කොන්ෂස් මයින්ඩ් කියන එක. උඩුහිත. උඩුහිතින් යම් දෙයක් කරනකොට අපි අපේ සම්පූර්ණම අවධානයකට දෙනවා. ඒක අපිට තාම පුරුද්දක් බවට පත් වෙලා නැති නිසා. දවසක් දෙකක් යනවා. වාහනේ පුරුදු වෙන්න පළවෙනි දවසේ ගොඩාක් බයයි. දවස් දෙකක් තුනක් හතරක් පහක් මෙහෙම කාලයේ ටිකින් ටික ගෙවිගෙන යද්දි දැන් ඔයාලට ටිකක් වාහනේ හොරුයි වගේ. වාහනේ යන ගමන් දැන් ටිකක් වෙන වැඩක් කරන්නත් පුළුවන්. පැත්තක් චුට්ටක් බලන්නත් පුළුවන්. ළඟ ඉන්න කෙනා දිහා චුට්ටක් බලන්නත් පුළුවන්. මාසයක් දෙකක් ඇද්දි ඔයා නිකන් ඔයාට උගන්වන කෙනා අත් දෙකම තියාගෙන ඉන්න කිව්වොත් ඔයාලට නිකන් තනි අතින් පදවන්න වගේ ආශාවක්. දැන් නිකන් හුරු වේගෙන යනවා. බයිසිකලේ පදිද්දිත් එහෙමයි. දැන් අර මුල් දවස්වල තිබිච්ච බය ටිකින් ටික නැති වේගෙන යනවා. අවුරුදු 10ක් 15ක් එක දිගට වාහන පදවන කෙනෙක්. අවුරුදු 10ක් 15ක් එක දිගට බයිසිකලයේ ගමන් යන කෙනෙක්. ඒ පුද්ගලයාට තියනවාද අර පළවෙනි දවසේ වාහනේට නැග්ගාම තියෙන බය, චකිතය, සැක, මූලික අවධානයෙන් පූර්ණ අවධානයෙන් දෙන්නේ නැහැ. එතකොට ඒක පුරුද්දක් බවට පත් වෙලා. එතකොට එයා ඉන්නේ සබ්කොන්ෂස් මයින්ඩ් යටිහිතේ. යටිහිතේ තියෙන දෙයක් කරද්දී අපිට පූර්ණ අවධානය ඒකට යොමු කරන්න ඕනේ නැහැ. පුරුද්දක් බවට පත් වෙච්චාම එහෙම. සමහර ලාවට ඔයා ගෙදරින් බයික් එකට නැගලා එළියට බහිනවා. ඔයා රැකියාවට යන්න ඔයාට කිලෝමීටර් 25ක් විතර තියෙනවා. සමහර ලාවට මේ කිලෝමීටර් 25 ඇතුලේ සිද්ධ වෙච්ච දේවලුත් ඔයාට මතක නැහැ. ඔයා මනසින් සම්පූර්ණම වෙන තැනකින් ඉන්නේ. ක්‍රියාව කරන්නේ කවුද? ඒකයි මෙයාට ප්‍රෝග්‍රෑම් මයින්ඩ් කියලා කිව්වේ. ප්‍රෝග්‍රෑම් එක දුන්නාට පස්සේ එයා විසින් මේක කරගෙන යනවා. පොඩි අවධානයයි දෙන්න. දැන් ඉංග්‍රීසි පන්තියට ගිහිල්ලා ඉගෙන ගන්න එකටත් මේක දාගත්තාම පළවෙනි දවසේ ගිහිල්ලා පන්තියේ වාඩි වෙච්චාම ගුරුවරයා අලුත්, පරිසරය අලුත්, යහළුවෝ නැහැ. පළවෙනි දවසේ වාහනයට නැගලා ස්ටීරින් වීල් එක අතට ගත්තා වගේ. ඔයාගේ උඩුහිත තමයි පාවිච්චි කරන්නේ සම්පූර්ණම අවධානයෙන් ඉන්නේ. එතකොට ගුරුවරයා කියන දේ හොඳට තේරෙනවා. දවසින් දවස යනවා, දවස් දෙක තුනක් යනවා. දැන් ගුරුවරයා හුරුයි, පරිසරය හුරුයි, යාළුවෝ හැදිලා අපිට පන්තියකට ගිහිල්ලා පැය දෙකක් ඉන්නවා කියනකො. දවසට 50000ක් සිතිවිලි අපේ ඔළුවේ වැඩ කරනවා. හදලා බලන්න සාමාන්‍යයෙන් පැයකට සිතිවිලි කීයක් වැඩ කරනවද? අපි ගිහිල්ලා පන්තියේ වාඩි වෙලා ඉන්නකොට අර මුල් දවස් ටිකේ සිතිවිලි ඔක්කොම යට කරගෙන අපි එක දුන්නේ මේ උඩුහිත විසින් කරන සම්පූර්ණ කැපකිරීමෙන් වගකීමෙන් කරන කාරණාවට. පළවෙනි දවසේ වාහනේට නැග්ගා වගේ කොච්චර සිතිවිලි ආවත් ඒවා යටපත් කරගෙන මේකට අවධානයෙන් හිටියා. ටික දවසක් ගිහලා මේක පුරුද්දක් බවට පත් වෙච්චාම ගුරුවරයාත් හුරුයි, පන්තියත් හුරුයි, යාළුවොත් හුරුයි. දැන් මේක පුරුද්දක්. එතකොට වාහනයට නැගලා ගමනාන්තය දක්වාම සිදුවිච්ච සිදුවීම් ටික අමතක වෙනවා වගේම පන්තියේ ඔයා පැය දෙක වාඩි වෙලා හිටියට අර කියන සිතුවිලි ටික ඔන්න දැන් ආයෙත් ඔයා එක්ක ඉන්න පටන් ගන්නවා. දැන් ඔයා පන්තියට යන්නේ පුරුද්දක් විදියට. උදේ 8:00ට ඉරිදා පන්තියක් තියෙනවා. පන්තියට යනවා. ඇවිල්ලා වාඩි වෙනවා. වාඩි වුණාට පස්සේ ඔයාගේ තියෙන අනෙකුත් සිතුවිලි ඔන්න දැන් එන්න පටන් ගන්නවා. දැන් අර කියපු 70000 ජීවිතේ කරගෙනවා. ඒක සමහරවිට 50000ක් වෙන්න පුළුවන්. පැයක් ඇතුලේ කොච්චර කරගෙනවද? මාස දෙකක් තුනක් ගිහිල්ලා පුරුද්දක් විදියට පන්තියේ වාඩි වෙන ඔයාට දැන් ඔයාගේ අතට එන අර හැංගර් එක සිතිවිල්ල රැකියා ස්ථානයේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. පවුලේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ආර්ථික ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. දරුවෙක්ගේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. වෙන මොකක් හරි පුද්ගලික ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඔයා පන්ති කාමරේ හිටියට ඔයාගේ අවධානය ගිහිල්ලා තියෙන්නේ ඒකට. පන්ති එනවා. හැබැයි අර කලින් තිබිච්ච උනන්දුව දැන් නැහැ.
පන්ති යන්න ඕන නිසා පන්ති යනවා. සිතවිලි තියෙන්නේ වෙන තැනක. අපිට දැන් පැහැදිලි අපිට අමතක වෙන්නේ ඇයි? මතකෙන්නේ නැත්තේ ඇයි? කුඩා දරුවෙක්ගේ යටිහිතට පුරුදු ටික නිකාම බැස්ස වුණාට අපිට එහෙම බෑ. අපිට ප්‍රශ්න ගොඩක් තියෙනවා. යටිහිත අපේ මතක තබා ගැනීමේ ගබඩාවේ ප්‍රශ්න ගොඩක්, සිතිවිලි ගොඩක්, වගකීම් ගොඩක්, අපි අලුතින් දාන්න හදන දේවල් ප්‍රතික්ෂේප වෙන තියෙන ඉඩකඩ වැඩි. පන්ති ඇතුලේ අපි සාර්ථක වෙන්නේ නැත්තේ ඇයි? ටික දවසක් ගිහලා පන්තිය පුරුද්දක් බවට පත් වෙච්චාම අපේ තියෙන අනිත් සිතිවිලි, අනිත් අවශ්‍යතාවයන් විසින් අපිව පන්ති කාමරයේ ඇතුළෙම වෙන ලෝකයකට අරගෙන යන නිසා. දැන් ඔයා පන්තියකට ගිහිල්ලා ඉතාම උනන්දුවෙන් පන්තිය කරගෙන ගියා කියන්නේ. පාඨමාලාවට කිව්වේ මාස 6යි, මාස 6ම ගියා. ප්‍රශ්න ඔක්කොම කැප කරලා ගියා. සහතිකෙකුත් ගත්තා. සහතිකයට උපරිම ලකුණුත් ගත්තා. මම කියන්නේ පන්තියට දිගටම ගිහිල්ලා ඊට පස්සේ ඒක ඇතුලේ ප්‍රැක්ටිකල්ස් ටික කරන්න නැතුව පන්තියට ගියා. සටහන් ටික සාර්ථකව කරගන්න නැතුව පන්තියකට ගියා. එහෙම නෙමෙයි. ඔයාගේ තියෙන උනන්දුව මොන ප්‍රශ්නාවක් ඔයා නැති කරගත්තේ නැහැ. පන්තියට හරියටම සහභාගී වුණා. හරියටම සහභාගී වෙලත් හොඳටම ලකුණු අරගෙනත් සහතිකෙත් හොඳටම අරගෙනත් ඉංග්‍රීසි බැරි නම් එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔයා ඉංග්‍රීසි ඉගෙන ගත්තේ කොහෙන්ද? වැඩිහිටියෙකුට ඉංග්‍රීසි උගන්වනවායි කියන එක ලේසි කාරණාවක් නෙමෙයි. විනාඩි දෙකක් අරගෙන මම මේක ඉක්මනට පැහැදිලි කරන්න. ඉංග්‍රීසි භාෂාව කියන්නේ අපේ භාෂාව නෙමෙයිනේ. මේක අපේ මව් භාෂාව නෙමෙයි. එතකොට ගුරුවරයෙක් විදියට ශිෂ්‍යයාට ඉංග්‍රීසි උගන්වන්න ඉස්සලාම ගුරුවරයා ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනනේ. ශිෂ්‍යෙක් විදියට පුද්ගලයෙක් ඉංග්‍රීසි ඉගෙන ගනිද්දී මම මේ කියන්නේ ජාත්‍යන්තරව පිළිගත් අපි ගමුකෝ මේ කේම්බ්‍රිජ් වල දාන තියෙන එක්සෑම්ස් ටික කියලා. ඒගොල්ලන් ප්‍රධාන වශයෙන් කොටස් තුනක් ගන්නවා A B C කියලා. මේවල නම් ගැන කලබල වෙන්න එපා. පොඩි හඳුන්වා දීමක් මම මේ කරන ඉංග්‍රීසි සම්බන්ධව. A1 A2 B1 B2 C1 C2 කියලා මේගොල්ලෝ මේවා කැටගරයිස් කරනවා, කොටස් කරනවා. beginners ඒ කියන්නේ අලුත්ම කට්ටියට භාෂාවට අතුලාත්ම වෙන කට්ටියට නැත්නම් කුඩා දරුවන්ට තියෙන ඒගොල්ලන්ගේ විභාග ගත්තාම මේකට මේ ලෙවල් එකේදී විභාගයක් තියෙනවා YLE movers කියලා. ඊට පස්සේ A2 වලට ගියාම elementary YLE flyers තියෙනවා නැත්නම් KET තියෙනවා intermediate මැද සාමාන්‍ය දැනුමක් තියෙන කට්ටියට PET විභාගයක් තියෙනවා. අපේ intermediate ඉතින් චුට්ටක් ඉස්සරහට ගියාම FCE තියෙනවා. CI කියන්නේ advanced level එක. ඒගොල්ලන්ගේ තියෙනවා CAE. ඊට පස්සේ professions level එකට ගියාම තියෙනවා CPE. මේ තියෙන්නේ ශිෂ්‍යෙක් විදිහට ඉගෙන ගන්න පුළුවන් අවස්ථා ටික. මේ තියෙන්නේ ජාත්‍යන්තරව පිළිගත්ත ශිෂ්‍යයෙකුට ලබා ගන්න පුළුවන් ඉංග්‍රීසි කුසලතා නැත්නම් සුදුසුකම් ටික. ඊට පස්සේ ඉංග්‍රීසි උගන්වන ශිෂ්‍යෙක් විදිහට සුදුසුකම් ලබා ගන්න අපිට බැහැනේ. ඊට පස්සේ අපි ගුරුවරයෙක් විදිහට උවමනා කරන දේවල්. ඊට පස්සේ ගුරුවරයෙක් විදිහට සුදුසුකම් ලබා ගන්න ගියාම තියෙනවා TKT, මේකේ TKT 1 2 3 කියලා මොඩියුල්ස් තියෙනවා. ඊට පස්සේ CELTA තියෙනවා. ඊට පස්සේ DELTA තියෙනවා. මේ ගුරුවරු සඳහා තියෙන සුදුසුකම්. දැන් මේ කියන දේවල් අධ්‍යයනය කරද්දී ශිෂ්‍යෙක් විදිහට මේවා අධ්‍යයනය කරන ගමන් ගුරුවරයෙක් විදිහට මේවා අධ්‍යයනය කරන ගමන් අපිට විවිධ ගුරුවරුත් එක්ක දැන් අපිට වැඩ කරන්න සිද්ධ වෙනවනේ. ඒ කියන්නේ ලංකාවේ වෙන ගුරුවරු මේවා උගන්වන්නේ නැහැනේ. මේත් එක්ක අපිට ඇමරිකානු ජාතිකයෝ හම්බ වෙනවා, බ්‍රිතාන්‍ය ජාතිකයෝ හම්බ වෙනවා, ඕස්ට්‍රේලියානු ජාතිකයෝ හම්බ වෙනවා, නවසීලන්ත ජාතිකයෝ හම්බ වෙනවා. දැන් අපිට මේ කියන ලෙවල් එකට යනකොට ගුරුවරුන්ගේ මේ ජාත්‍යන්තරව පිළිගත් සුදුසුකම් වලට යන හදනකොට දැන් අපිට ඇක්සන්ට් එක කියන එක හරියට තේරෙන්නේ නැත්නම් ඒ කියන්නේ දැන් උදාහරණයක් අපිට ලෙක්චරර් කෙනෙක් විදිහට එන්නේ හිතන්නකෝ බ්‍රිටිෂ් ඉංග්‍රීසි පාවිච්චි කරන කෙනෙක් කියලා. දැන් මේ බ්‍රිටිෂ් ඉංග්‍රීසි කියලා ගත්තාම මේගොල්ලන්ගේ මේ ඇක්සන්ට් එක ගත්තාම බ්‍රිටිෂ්, ඇමරිකන්, ඕස්ට්‍රේලියානු, නිව්සීලන්ත ගත්තාම බ්‍රිටිෂ් කියලා කියවට අපි ඒක ඇතුලේ කොච්චර දේවල් වෙනස්කම් තියෙනවද? ස්කොටිෂ් ඇක්සන්ට් එක වෙනස්. වේල්ෂ් ඇක්සන්ට් එක තව එකක්. තව අයිරිෂ් තව එකක්. දැන් මේගොල්ලන්ගේ තව ප්‍රාන්තවලට ගියාම ඇක්සන්ට්ස් තව වෙනස් වෙනවා. ඇමරිකන් ඇක්සන්ට් වලට ගියාම ඇමරිකන්ස්ලාගේ එක දැන් සදර්න් ඇක්සන්ට් කියලා එකක් තියෙනවා. තව බෝස්ටන් ඇක්සන්ට්, ජබ්ලින් ඇක්සන්ට් ඒක එකින් එක ශබ්ද උච්චාරණ කරන ක්‍රම වෙනස්. ඕස්ට්‍රේලියන්ස්ලා ගත්තාම ඒගොල්ලන්ගේ ඕස්ට්‍රේලියන්, නිව්සීලන්ත ගත්තාම ඒගොල්ලෝ ටිකක් ළඟයි බ්‍රිටිෂ් ඇක්සන්ට් එකට. කැනේඩියන්ස්ලා ගත්තාම ඒගොල්ලෝ ළඟයි ඇමරිකන් ඇක්සන්ට් එකට. දැන් අපිට අහුවෙලා තියෙන ඉන්දියන් ඇක්සන්ට් එක. මේ සියල්ල අධ්‍යයනය කරන්න වෙනවා ඉංග්‍රීසි ගුරුවරයෙක් බවට පත් වෙන්න.
මේ සියල්ලත් අධ්‍යයනය කරලා ඒ කියන්නේ ශිෂ්‍යයෙක් විදිහට ඉගෙනගෙන ගුරුවරයෙක් විදිහටත් වමනා කරන සුසුකම් ටික ලබා ගන්න ගමන් තව තේරෙන ගන්නවා මේම මෙව්වයි ගත්තත් ශිෂ්‍යයන්ට වමනා කරන දේවල් ටික දෙන්න බැහැනේ. තව කොහේරි තැනක් තියෙනවා. එතනින් එහාට අපිට පයින්නවා සයිකොලොජි. මනෝවිද්‍යාවත් වැඩිහිටියන්ට උගන්වන ගුරුවරයෙකුට යම් මට්ටමකට හොයන්න යනවා. ඇයි මගේ ශිෂ්‍යයන්ට මතක හිටින්නේ නැත්තේ? ඇයි මෙයාලා කියන දේවල් ටික කරන්නේ නැත්තේ? ඇයි මෙයාලා භාගයක් ඇවිල්ලා පන්තිය නතර කරන්නේ? ඇයි මෙයාලා භාගයක් ඇවිල්ලා පන්තිය නතර කරලා ආයෙත් මාස 4ක් 5ක් ගිහලා සර් මට කෝස් එක කරගන්න බැරි වුණා. ඉංග්‍රීසි ටික හදා ගන්න ඕන කියලා කෝල් කරා. මෙව්වා ටික හොයන්නම වෙනවා. මෙහෙම දේවල් හොයලා ගුරුවරයෙක් ශිෂ්‍යයෙක් විදියට ඉගෙනගෙන ගුරුවරයෙක් විදියට ඉගෙනගෙන ඒකට උවමනා කරන මනෝවිද්‍යාත්මක පදනම් ඉගෙන ගනිමින් ඉන්න ගමන් සමහරලාට පොඩි හිතට දුකක් දැනෙන කාරණාවක් තියෙනවා. අපි දකිනවා සමහරලාට දැනීම් තියෙනවා පැය 24න් සුද්දෙක් වගේ ඉංග්‍රීසි කතා කරනවා. මාස දෙකකින් සුද්දෙක් වගේ ඉංග්‍රීසි කතා කරනවා. මම අවුරුදු 20ක් තිස්සේ ඉංග්‍රීසි උගන්වමින් ඉඳලා තියෙනවා. උගන්වමින් ඉඳලා තියෙනවා. මෙච්චර දේවල් ඉගෙනගෙන අදටත් මම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. මෙහෙම රටක් විදියට ජාතියක් විදියට අපි රවට්ටනවද රැවටෙනවද මම දන්නේ නැහැ. කොහොම හරි මගේ YouTube channel එකේ ඉන්න ශිෂ්‍යයෝ මගෙන් ගොඩාක් ඉල්ලීම් කරනවා. අද වෙනකොට 17500ක් විතර ඉන්නවා මම දැක්කා. ඉගෙන ගන්න ශිෂ්‍ය පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ හැම අර මුල් වීඩියෝස් වල ගොඩාක්ම දාලා තිබ්බස අපි ඔන්ලයින් ක්ලාස් එකක් පටන් ගමුද? ඔන්ලයින් ක්ලාස් එකක් පටන් ගමුද? මගේ FB account එකේ ගොඩාක් රික්වෙස්ට් එනවා. ඒව ඇතුලේ ගොඩාක් මට මෙසේජස් එනවා අපි ඔන්ලයින් ක්ලාස් එකක් කරමු. මම දැනට YouTube channel එකේ නොමිලේ පවත්වාගෙන යන පාඨමාලාව දිගටම කරනවා. ඒක කිසිම හේතුවක් නිසා නවත්තන්නේ. මගේ ඉගෙනගත්ත සියල්ල මම ඒක දෙනවා. ඒක ඇතුලේ මනෝවිද්‍යාවත් මම ඔයගලන්ට අවශ්‍ය තැන් වල උගන්වනවා. ඒත් ඒක ඇතුලේ මට ස්පෝකන් ඉංග්‍රීසි වලට උවමනා කරන ප්‍රැක්ටිකල්ස් ටික කරන්න බෑ. ඉංග්‍රීසි උගන්වලා ඒකට උවමනා කරන අභ්‍යාස ටික පන්තියේ කරවන්න බෑ. ඒ නිසා මට ඔන්ලයින් ක්ලාස් එකක් පටන් ගත්තා නම් හොඳයි කියලා පොඩි අදහසක් ආවා. මේකේ ඔයාගේ ඉංග්‍රීසි දැනුම තියෙන්නේ ඉතාම පොඩි. තාම චූටි දැනුමක් නම් ප්‍රශ්නයක් නෑ. ඔයගලන්ට මම වෙනම පන්තියක් කරනවා. ඔයාගේ සාමාන්‍ය දැනුම හොඳ කෙනෙක් නම් කියන්නේ යම් දෙයක් තේරෙනවා මූලිකම දැනුම ඕනේ. ඔයගලන්ට මම වෙනම ක්ලාස් එකක් කරනවා. ඉංග්‍රීසි කතා කරන මට්ටමේ නම් ඉන්නේ. දැන් නිකන් මූලික කරුණු ඕනේ නැහැ වගේ ඉංග්‍රීසියෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන. ඒකටත් මම වෙනම ක්ලාස් එකක් කරනවා. ඔය දීලා තියෙන නම්බර එකට කෝල් එකක් දෙන්න. සහ මතක තියාගන්න මෙවුවා මේ විදිහට ඉගෙනගෙන කරන ගුරුවරයෙක් ගණන් ගොඩාක් වැඩි වෙයි දරා ගන්න බැරි වෙයි අපිට. ඒ පදනමේ ඉන්න එපා. මම දෙන්න පුළුවන් දේ උපරිම දෙනවා. සහ හැම කෙනාටම දරා ගන්න පුළුවන් පහසු මිලකට මම මේ කෝස් එක කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි දිගට ඉගෙන ගමු, පහසුවෙන් ඉගෙන ගමු. YouTube channel එක මේ විදිහටම යනවා. කෝල් එකක් දීලා මේ නම්බර එකට විස්තර ටික ලබා ගන්න. ඊට පස්සේ අපි ඔන්ලයින් ක්ලාස් එකක් පටන් අරගෙන මේ තියෙන ප්‍රශ්න ටිකට ගෙදර ඉඳලා ඉගෙන ගන්න ක්‍රමයක් හදමු. ඔයාට පහසු වෙලාවක කොහොමද ඔළුවට බර නැති වෙලාවක. එතකොට ඔයා පන්ති ඉන්නකොට ඔයාගේ මනස යන්නේ වෙන තැනක නම් මම කතා කරලා කියනවා හෝ පන්තියට එන්න ඔය වෙන තැනක ඉන්නේ. අපි එහෙම ඉංග්‍රීසි ටික හදමු. එහෙනම් ආයෙත් මම හම්බෙන්නම්.